සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවා මයොනයිස් සෝස් ගෙදරම හදාගන්න විදිය. ඉතින් අපිට මේ රෙසිපි එක ගොඩාක් වැදගත්. මොකද අපි ভেජිටබල් සලාඩ් එකක් හදපුවාම එකතු කරන්න පුළුවන්. ඒ වගේම බන් වර්ග වලට එකතු කරන්න පුළුවන්. ඉතින් කඩෙන් මිලදී ගන්නවට වැඩිය අපිට මෙහෙම ගෙදර හදාගත්තාම පහසුයිනේ. ඉතින් හරිම රසයි මේවා එකතු කරපුවාම. ඉතින් අපි බලමු කොහොමද මයොනයිස් සෝස් එක හදාගන්නේ කියලා. මෙතන බිත්තර දෙකක් අරන් තියෙනවා. ඒක බ්ලෙන්ඩර් ජාරයකට එකතු කරගන්න. ඒකටම එකතු කරගන්න විනාකිරි තේ හැඳි 1 ප්‍රමාණයක්, දෙහි හෝ ලෙමන් යුෂ තේ හැඳි 2 ප්‍රමාණයක් එකතු කරන්න. ඒ වගේම රස අණුව ලුණු එකතු කරගන්න පුළුවන්. මම මේකට සීනි මේස හැඳකුත් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් තේ හැඳි 2 ප්‍රමාණයක් එකතු කරගන්නවා. හැබැයි ගම්මිරිස් දාන වීඩියෝ එක මේකට එකතු වෙලා නැහැ. ඔයාලා ගම්මිරිස් එකතු කරගන්න. ඊට පස්සේ මේක විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරන්න. ඔයාලට ගම්මිරිස් හැබැයි සුදු ගම්මිරිස් ගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. මොකද අර කළු පාට කෑලි වගේ පේන හින්දා. ඊට පස්සේ මේකට අපි ගත්ත තෙල් වලින් කොටසක් එකතු කරලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තියෙන්නේ. අපි දෙවෙනි තෙල් ටිකත් එකතු කරනවා. මම සම්පූර්ණ තෙල් මිලිලීටර් 150ක ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ඔයාලා ඒ ගන්න ප්‍රමාණය 3-4 පාරකට එකතු කරලා මේ වගේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඒ කියන්නේ චුට්ටක් එකතු කරන්න, ආයෙ විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරන්න. ඒ වගේ ආය ප්‍රමාණයක් එකතු කරන්න, ආයේ වගේ බ්ලෙන්ඩ් කරන්න. ඔයාලට අවශ්‍ය thickness එක එනකල් මේක බ්ලෙන්ඩ් කරගන්න. හැමදාම අපි අවුරුදු වලට කැවිලි වර්ගනේ හදන්නේ. ඉතින් මට හිතුණා මයොනයිස් සෝස් එකක් හදාගන්න විදිහ කියලා දෙන්න. මොකෝ ගෙදර එන අමුත්තන්ට ඔයාලට කෑම වේලක් දෙන්න. එළවලු සලාදයක් හදලා මයොනයිස් එකතු කරලා දෙන්න පුළුවන්. ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. හදාගන්න පහසුයි. අපි කඩෙන් ගන්න ඕනේ නෑනේ. මේ ප්‍රමාණය එකතු කරලා හැදුවත් ග්‍රෑම් 350කට වගේ ප්‍රමාණයක් ඔයාලට මේකෙන් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි තෙල් එකතු කරලා හදාගත්ත මයොනයිස් එක. මේකට අන්තිම තෙල් ටිකත් එකතු කරලා මේ වගේ බ්ලෙන්ඩ් කරගන්නවා. මට හිතුණා මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවනම් හොඳයි කියලා. මොකද අපි මේක ශීතකරණයේ දැම්මත් තික් එක හොඳට එනවා. ඒකින්ද මේ ප්‍රමාණය ඇති කියලා මට හිතුණා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මිලිලිටර් 250ක් වගේ එනකල් තෙල් එකතු කරගන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ බ්ලෙන්ඩ් කරනකොට බලන්න. මට මේ ප්‍රමාණය ඇති කියලා හිතුන හින්දා තමයි මම මේ ප්‍රමාණය හරි ගස්සගත්තේ. ඉතින් මෙන්න මේ වගේ ප්ලාස්ටික් කන්ටේනර් එකකට දාලා තියාගන්න. අපිට මාසයක් වුණත් තියාගන්න පුළුවන් මේක බය නැතුව හදාගත්ත එක. අපි හදාගත්ත මයොනයිස් සෝස් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් බන් වර්ග හදාගන්න, සලාද වලට හරිම වටිනවා මේ රෙසිපි එක. ඔයගලන්ට පේනවනේ. ගොඩාක් තික් එකටත් නෑ. සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක තියෙනවා. ඉතින් ඔයාලට නිවාඩු මාසේ පොඩි අය ගෙදර ඉන්නවා. බන් එකක් හදලා හරි ගස්සලා දෙන්න පුළුවන්. ඉතින් කෑම වේලකට සලාදයකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේ හදලා බලන්න. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.